welcome back to my YouTube channel. අපි අද යන ට්‍රිප් එකක් යන්නේ අහන්ගමට. මම ලංකාවේ යන ආසම පැත්තක් තමයි ඩවුන් සවුත් කියන්නේ. ඔයාලට මම මුලින්ම කියන්න ඕනේ මම vlog එකක් කරනවා කියලා හිතන් ගත්ත වීඩියෝස් නෙමෙයි මෙතන තියෙන්නේ. ගොඩාක් ක්ලිප්ස් දැන් අඩුයි මොකද මේ ට්‍රිප් එක ගියේ මැයි වල. වැඩත් එක බිසි වෙලා හිටිය නිසා මේක එඩිට් කරන්නවත් ටයිම් එකක් තිබ්බේ නැහැ. But now it's the best time to post this. ඔයාලත් යාළුවෝ එක්ක ට්‍රිප් යනකොට මෙහෙමද? ඔයාලා කරන දේවලුත් මට කමෙන්ට් කරගෙන යන්නකෝ බලන්න. මෙයාලත් එක්ක ට්‍රිප් එකක් යනවා කියන්නේ ඒ ට්‍රිප් එක කවදාවත් බෝරින් නම් වෙන්නේ නැහැ. ඔයාලටම පේනවනේ ඇයි කියලා. අපි කවුරුත් මේ වෙද්දී බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන තිබ්බේ නැහැ. ඒ නිසා අපි ඉස්සෙල්ලාම ගියේ සර්විස් ඒරියා එකට. උතෙන්ට ගිහිල්ලා වීඩියෝස් ගන්න. මේක තමයි මම ඉස්සෙල්ලාම වීඩියෝ එකේ ඇඩ් කරලා තිබ්බේ. පේනවනේ ඉතින් කොහෙ ගියත් අපි ෆොටෝස් වීඩියෝස් ගහනවා නම් අමතක කරන්නේ නැහැ. මේ ඉන්න අපේ ගෲප් එක. ඉතින් අපි ෆුඩ් සිටියටත් ගියා පොඩි ස්නැක් ටිකක් ගන්න. මම හිතන්නේ මේකට කියන්නේ ෆිට් චෙක් කියලාද කොහෙද? පේනවනේ. ඉතින් අපි ඉස්සෙල්ලාම ආවේ කායි අහංගමට. බලන්නකෝ මෙතන කොච්චර ලස්සනයිද කියලා. පාළු අම්බරේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ පාළුව සැඟව කියා. අපි මෙතනට එනකොට උදේ 10-11 වගේ විතර වුණා. ගොඩක් අවුවයි. හැබැයි මෙතන view එක මාරම ලස්සනයි. හවස මීටත් වැඩිය ලස්සන නැති කියලා මං හිතනවා. සෑහෙන්නම්මා ඉඳ හිටේ සඳේ ඇඳිලා සෑහෙන්නම්මා මේ වෙනකොට අපි කට්ටියටම හොඳටම බඩගිනි. ඉතින් අපි ඩිසයිඩ් කරා අපි උණවටුනේ ඒන්ජල් බීච් එකට යනවා කියලා. හැමදාම වැඩ එක්ක බිසි වෙලා ඉද්දි මේ වගේ අපේ ළඟම ඉන්න යාළුවොත් එක්ක සතුටින් ඉන්න ටයිම් එකක් ලැබෙන එක කොච්චර හොඳයිද? පුදුමයි අද නඳුනේ නුඹ මාගේ වේලා සතුටින් ඇස් දෙමුණා දුටුවාදෝ මන්දා. අපි ඉතින් මෙතන ගොඩාක් ෆොටෝස් වීඩියෝස් එහෙමත් අරගෙන ලන්ච් එකෙන් පස්සේ අපි ඇඳුණු චේන්ජ් කරගත්තා. මොකද අපි තව තැන් ටිකකට යන්න ප්ලෑන් කරලා තිබ්බ නිසා. අපි ඊළඟට අයිස්ක්‍රීම් කන්න ගියා. එතනදී මම මේ වීඩියෝ එකක් ගන්න මෙයාලා හිතාගෙන ඉන්නේ මෙතන මම ෆොටෝ එකක් ගහන්නේ කියලා. පස්සේ තමයි කට්ටියට මීටරුනේ මේක වීඩියෝ එකක් කියලා. අපි ඊළඟට යන තැන නම් මම ඔයාලට කියන්නේ නැහැ. ඔයාලා එතන බලන්න ඕනේ. මොකද එතන එච්චරටම ලස්සනයි. මං හිතුවේ නෑ මේක මෙච්චර ලස්සනයි කියලා. ගොඩක් අපිට පයින් යන්න වුණා. පයින් යනවට වැඩිය අමාරුයි අපිට ආයේ එනකොට. ඔයාලම බලන්නකෝ අපි මේ කොහෙටද යන්නේ කියලා. මෙතනට ගිහිලා තියෙන අය මට අනිවාර්යෙන් මේකට යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපිට මේ යන අතරමඟදී හම්බුනේ කවුද කියලා බලන්නකෝ. එයා හරියට අපිත් එක්ක කතා කරනවා මොනවා කියනවද කියලා නම් තේරුන්නේ නැහැ. හැබැයි හරිම කියුට්. මට දාලා යන්න දුකයි ආව. මෙතන උඩටම වාහනෙන් එන්නත් බෑ කියලා ගොඩක් අය කිව්වා. අපි ඒ උනාට කවුරුත් කියන දේ අහන්නේ නැතුව වාහනෙන් ඉස්සරහටම ආවා. එතන ගොඩක් අය කිව්වේ 3 wheel එකකින් ඉස්සරහට යන්න. මොකද වාහනේ ආයි කියන්නේ දෙකක් එහාට මෙහාට යන්න තරම් පාරේ ඉඩ තිබ්බේ නැති නිසා අපි පුළුවන් තරමක් වාහනෙන් උඩටම ඇවිල්ලා ඉතුරු ටික අපි පයින් ගියේ. ඔයාලම බලන්නකෝ මෙතන කොච්චර ලස්සනයිද කියලා. අපේ ලංකාවේ මෙච්චර ලස්සන තැන් තියනවද කියලාවත් ඔයාලට හිතා ගන්න බැරි වෙයි. මම දන්නේ මට ෆෝන් එකකින් ඔයාලට මේ view එක ලස්සනට පෙන්වන්න පුළුවන් වෙයිද කියලා. මම දැන් කට වහගෙන ඉන්න ඔයාලම බලන්නකෝ. තාමේ සඳ නොබිඳි ළඟ පාත ඉඳ තනි රකිමි තුන්යාමයේ නිදි වරමි නුඹ
සීක්‍රට් බීච් එක මෙතන කට්ටියම දැන් මමයි දිසායි නම් තැන දන්න නිසා මෙතනට යනවාමයි කියලා හිතාගෙන ආවේ. ඒ වුණාට අනිත් කට්ටිය නම් අමාරුවෙන් දැන් ගොඩක් දුර පයින් යන්නත් ඕනේනේ. ඒ නිසා ආයෙ නම් කොහෙවත් යන්න බෑ කී රණ්ඩු කර කර තමයි ගියේ. ඒ වුණාට යාලා තැනට දැක්කට පස්සේ එතනින් ආයේ අපිට එක්කරගෙන යන්න බැරි වුණා. අපි තව තැනක් මේ වෙද්දිත් යන්න ප්ලෑන් කරලා තිබ්බේ මෙතනින් පස්සෙත්. ඒ වුණාට කට්ටියව මෙතනින් අපිට එක්කරගෙන යන්න බැරි වුණා. ඒ තරම් කට්ටිය මෙතනට වෙලා ටයිම් එක ස්පෙන්ඩ් කරා. තාමත් නෙදා වගේම දැනෙන බව කියන්න ඕන එක පාරක් ඇවිල්ලා යනවාද වීඩියෝස් දකිනකොට ඒ දවසට මට ආයෙමත් යන්න හිතෙනවා. ඔයාලටත් මෙතනට යන්න ආස හිතෙන්නේ නැති කියලා මං හිතනවා. මේ තැන්වලට ගියපු අයත් මට කමෙන්ට් කරගෙන යන්න ඔයාලගේ එක්ස්පීරියන්ස්. ඉතින් අපි මෙතනින් ඇත්තටම මේ පිටත් වෙනකොට හිතුවේ අපි ඊළඟ ප්ලේස් එකටත් යනවා කියලා. කොහේ යන්නද? මේ කන්ද නැග ගන්න බැරුව මේ බලන්නකො මේ කට්ටිය. අපි මෙතනට යනකොට අපිට මගදී යාළුවෙක් හම්බුණානේ. එයා අපි ආපහු එනකොටත් එතරටම වෙලා හිටියා. අපි යාට කන්නත් අරන් දීලා අපිට මේ වෙනකොට ගොඩක් මහන්සි. ඒ හින්දා අපි උණ වටුනේ හොටෙල් ජේ එකට ආවා. පූල් බැහැලා ඩිනර් එක අරගෙන ගෙදර යනවා කියලා හිතාගෙන. මේක වන් ඩේ ට්‍රිප් එකක්නේ. ඉතින් ওই විදියට අපේ දවස ලස්සනට ඉවර වුණා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා මම හිතනවා. වීඩියෝ එක ලස්සනයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය සබ්ස්ක්‍රයිබ් කරන්න. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. බයි.